දුවේ පුතේ මේ වෙනකොට ඔයාගේ අම්මා ඔයා ළඟ ඉන්නේ. තාත්තා ඔයා ළඟ ඉන්නේ ඔයාගේ පිනකට. එක දුවෙක් හිටිය රත්නපුර පැත්තේ. එයා හෙටයි විවාහයි කියලා. එයා හදපු රත්තරන් බඩු ටික ගේන්න වෑන් එකේ රත්තරන් බඩු කඩේට ගියා. එයා ඊට පස්සේ වාහනේ ටිකක් වේගෙන් යනකොට ඉස්සරහින් ආපු වාහනයක් හරහට දානකොට වාහනේ එකපාරම බ්‍රේක් කළා. එතකොට එයා මැද සීට් එක හිටියේ වෑන් එකේ. බ්‍රේක් කරනකොටම දොර චුට්ටක් අඩමාන්න තිබ්බේ. දොර වේගෙන් පිටිපස්සට ඇරුණා වෑන් එකේ. ඒ ඇරෙනවත් එක්කම මෙයා මෙහෙම හරහට වැටුණා. මෙහිට ගැස්සිලා. ගැස්සිලා වැටෙනකොට වේගෙන් පිටිපස්සට ගිය දොර වේගෙන් ඉස්සරහට ආවා. කඳ වෑන් එක ඇතුලේ ඔළුව එළියේ. හිටයි විවාහය කියලා. කසාද බඳින ජීවිතේ කසාද දවසේ මැරිලා තියෙනවා. පොඩි දරුවෝ බඩේ ඉද්දින් මැරෙනවා. චූටි දරු සිඟිත්තෝ මැරෙනවා. ළඟදීන් අර කතිකාචාර්යවරේ ඇක්සිඩන්ට් වෙලා මැරිලා නොබෝ දිනකින් එයාගේ නෝනක් නැති වුණා. චූටි දරු පැටව අම්මත් නැතුව තාත්තත් නැතුව තනි වුණා. පුංචි දරුවෝ ඉද්දින් අම්මලා තාත්තලා මැරිලා යනවා. ගහක හැදෙන ගෙඩි වුණත් මල් වුණත් ඕනම වයසක ඕනම වෙලාවක ඒ ගෙඩි මල් වැටෙනවා. ඒ වගේ තමයි මනුස්ස ජීවිතය. සමහරට ජීවිතේ ගොඩාක් දේවල් කඩාගෙන වැටෙනකොට ඔයාලා ගැනම තීරණයකට එනවා අපි හරි අවාසනාවන්තයි කියලා. අපි හරි අවාසනාවන්තයි කියලා නිතර හිතන එක ඔයාලගේ දියුණුවට කරපු හුනියමක් වගේ එකක්. ඉස්සෙල්ලාම අපිට බෑ කියන අපි අසරණයි කියන එක මට මොකුත් බෑ මට කවුරුත් උදව් කරන්නේ නැහැ කියන හුනියම තමන්ගේ හිතෙන්ම කපා ගන්න. කපාගෙන උත්සාහ කරන්න. වීරිය කරන්න. ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයට හොඳ තැනක් දෙන්න. මං කොහොම හරි නැගී හිටිනවා කියලා හිතන්න. මට හොඳ චරිතයක් හම්බ වුණා. ඔයාලා අපි කවුරුත් දන්න චරිතයක් තමයි මේ චරිතය කිව්වටත් වැඩිය කතා මාලාව හැරි පොටර්. හැරි පොටර් කතා කියවලා ඇති බලලා ඇති. මේකේ පිටිපස්සේ පුදුම කතාවක් තියෙනවා. ඒ හැරි පොටර් කතාව ලිව්වේ ජේ.කේ රෝලින් කියලා කාන්තාවක්. පවුලේ පුදුම විදියට ප්‍රශ්න වලට මුහුණ දීලා හිටපු දුවෙක්. අසරණ පවුලක්. ඊට පස්සේ මෙයාලගේ අල්ලපු ගෙදර ෆැමිලි එකට කියන්නේ පොටර් කියලා. ඒකෙන් තමයි මේ හැරි පොටර් කතාවස්තුවට නම හැදුනේ. මෙයාට ලියන්න ආසයි තිලා මෙයා පොඩි කතාවක් ලියන්න ගත්තා. මෙයාගේ ඔළුවට ආවා මේ අద్භූත කතාවක්. ඒ අතරේ ගෙදර ප්‍රශ්න ආදරෙන් හිටිය අම්මට අම්මා මැරුණා. අර ලියපු පොත පැත්තක තියලා අම්මා වෙනුවෙන් අඬපු මෑට මානසික ව්‍යාකූලතාවයක් ආවා. ඇවිල්ලා මෙයා මානසික විෂාදයටපත් වුණා. ඊට පස්සේ මෙයා කොහොම හරි බෙහෙත් අරගෙන මේකට විසඳුමක් විදිහට මෙයා ගුරුවරුත් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට පුහුණු වුණා. ඒ පුහුණු වෙන ගමන් අර පොත ආයෙ ලිව්වා. ආයෙ පොත ලියන අතරේ මොකද වුනේ? මෙයා පොතේ එක කොටසක් ලියලා ඉවර වෙලා මේක මුද්‍රණය කරන්න මුද්‍රණ කන්තරු වලට ගියා. යන මුද්‍රණ කන්තරු වලින් ওই වගේ පොත් කවුරුත් කියවන්නේ ඕව කියවන්නේ කියලා කිසිම පොත් කන්තරුවකින් බාරගත්තේ නැහැ ප්‍රකාශයටපත් කරන්න. මේ කෙල්ල අසරණ වුණා. ඒ අතරතුර කොල්ලෙක් යාළු වෙලා මෙයාව විවාහ කරගත්තා. විවාහය අපායක් වුණා. බඩට ආපු පළවෙනි දරුවා බඩේදීම මැරුණා. මෙයාගේ ජීවිතේ තියෙන්නේ දුවේ සාර්ථකත්වයක්ද මේ පේන්නේ අසාර්ථකත්වයක්ද? අසාර්ථකත්වය. පුංචි කෙල්ලෙක් දෙවෙනි පාර ඉපදුණා. ඒ සිඟිති දියණිය ඔඩොක්කුවේ නලවන කාලේ ගෙදර මිනිස්සයා මෙයාත් එක්ක ඉන්න බෑ කියලා මෙයාව දාලා ගියා. මෙයා දාලා ගියාට පස්සේ
දරුවා ඉල්ලලා නඩු කිව්වා. ආයෙත් මෙයාට විසාදිය හැදුණා. උසාවියේ ගිහිල්ලා ඔහේ බලාගත්වත් බලාගෙන හිටියා. කොහොම හරි නඩු තීන්දුවෙන් අර පුංචි දියණිය මේ අම්මට ලැබුණා. පුංචි දරුවා ඔඩොක්කුවේ තියාගෙන ආයෙත් අර ලියපු පොත අරගෙන කන්තෝරු 12කට ගිහිල්ලා තියෙනවා. කන්තෝරු 12ෙන්ම ප්‍රතික්ෂේප වුණා. ආයෙත් විසාදිය හැදුණා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අවසානයේ එක සමාගමකට ගියා. සමාගමකට ගිහිල්ලා කිව්වානේ මට මේ පොත මුද්‍රණය කරලා දෙන්න. ඔයාලගෙන් ප්‍රකාශයටපත් කරන්න. එතකොට එයා කිව්වා මෙහෙමයි. ওই පොත් හරියන්නේ නැහැ. ඔයා එහෙනම් පොඩ්ඩක් කියවන්නකෝ කිව්වා. මෙයා හැරි පොටර් කතාවේ මුල් පරිච්ඡේදය කියවන්න ගත්තා. එතකොට මේ ප්‍රකාශකගේ දුව එදා ඔෆිස් එකට ඇවිල්ලා හිටියා. චූටි දුවෙක්. අර මේ රෝලින් කියන කතාව නතර කරන්න දෙන්නේ නැතුන් අර චූටි දුව ළඟ ඉඳලා කිව්වා ඇන්ටි ආයි ඉතුරු ටිකක් කියවන්න. ඉතුරු ටිකක් කියවන්න. ඒතට තමන්ගේ දුවගේ උනන්දුව වැඩි නිසා මේ ප්‍රකාශකයා කිව්වා හරි මම ඔක මුද්‍රණය කරන්න බලන්නම්කෝ කියලා. මෙයා පොත දීලා පිටපත එළියට ආවා කියන්නේ මට ඊළඟට මම මොකද්ද දැන් මං කරන්නේ කියලා. මෙයාට ස්වර නැහැ පොත නිකුත් කරයි කියලා. දුවේ පුතේ පොත මුද්‍රණය වුණා. ඒ පොත් මුද්‍රණය වෙලා තියෙනවා මිලියන 500ක්. මිලියන 500ක පොත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ආදායමක් ලැබුණා. එයාට පළවෙනි මුද්‍රණයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 20ක ධනවත්කමක් ලැබුණා. ඊට පස්සේ හැරි පොටර් චිත්‍රපටිය හැදුවා. ඒ චිත්‍රපටියෙන් මෙයාගේ භාගය ඇමරිකානු ඩොලර් මිලියන 400 ගණක් දීලා තියෙනවා. මෙයාගේ පොත භාෂා 73කට පරිවර්තනය වුණා. මෙයා ඒ රටේ හිටපු ධනවතියක් බවට පත් වුණා. කොහොමද ජීවිතයේ අසාර්ථකත්වය හැම තැනකම ප්‍රතික්ෂේප වෙවි යද්දී ඈ යමක් කළා. ලෝකෙට සාප කරන්නේ නැතුව යමක් කළා. මානසික විසාදයෙන් ඉන්නකොට එයාට තරහ කී දෙනෙක් ඔයා මේකේ පිස්සියේ කියලා කී දෙනෙක් කියන්නේ නැතිද? ඒ පිස්සු කියපු ලෝකෙම තමන්ගේ පාළඟ වැඳ වැටෙන තැනට ඈ යමක් කළා පෑනේ. ඒ නිසා ඔයාලව ප්‍රතික්ෂේප කරන සමාජයේ, ඔයාලා දකින්නට අහක බලාගෙන යන සමාජයේ, ඔයාලා තනි කරන සමාජයේ ඔයාලා ළඟ වැඳ වැටෙනකල් දුවේ උත්සාහ කරන්න. පුතේ උත්සාහ කරන්න. ඒකට පළවෙනි අභ්‍යාසය තමයි අධ්‍යාපනය හොඳින් කරන එක. කන ගුටියෙන් නැගිටින්න. වටෙන වැටෙන මේ වලෙන් නැගිටින්න. තමන් මොහොන දෙන ප්‍රශ්නේම අභියෝගයක් කරගන්න. මං කොහොම හරි ගොඩ යනවා කියලා. අතාරින්න එපා. සියදිවි නසා ගන්න එපා. අපි මැරිලා වැටෙනකල් ජීවත් වෙමු බලෙන් මැරෙන්නේ නැතුව.